අපේ ජීවිත ගමන හෙමීට ගලාගෙන යනවා. අවස්ථාවක් ලැබුණු හැටියෙම ගම් රටවල් බලාගෙන එන්න අපි ඉක්මනින්ම ලෑස්ති වුණා. කාලෙකින්නේ හම්බ වුණේ ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මෙහෙම ගමන් ඉතින් නිතරම වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට ඕන අපේ ලස්සන රටේ පුළුවන් තරම් ඇවිදින්න. අපි බලමු ඒ වැඩේ කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා. මේ තියෙන ඕස්ට්‍රේලියාවේ ලුණු වලින් පිරුණ විල්. රට මැදට වෙන්න තමයි වැඩිපුරම මේ විල් තියෙන්නේ. උඩට ඔහම සුදු පාටට පෙනුනට ළඟට ගියාම මේ පළාතම රෝස පාටයි. හරිම ලස්සනයි. මේ තියෙන්නේ සිංගප්පූරු ඈත අහසේ ඉඳලා පේන විදිහ. මෙතන ඉඳලා අපිට තව ට්‍රාන්සිට් එකක් තිබුණා. ඉතින් අපිට පුළුවන් වුණා පොඩි වෙලාවකට සිංගප්පූර් එයාපෝට් එකේ ත්‍රවුමක් දාන්න. මේ වෙනකොට අපි දෙන්නට ලොකු බඩගින්නකුත් තිබුණා. ඒ නිසා ඔක්කොටම කලින් කාලා ඉන්න තමයි බැලුවේ. දාන්න කියන ශිල්ප ටික දාලා ඔන්න ඔහොම තමයි ඉතින් කෑවේ. සිංගප්පූරු ගුවන්තොටුපළ හරිම කාර්යබහුලයි වගේ. එක ප්ලේන් එකක් එනකොට තව 2-3ක් යන්න සැදී පැහැදී බලාගෙන ඉන්නවා. ඊළඟට මේ කැරකෙන ආර්ට් එක බලන්නකෝ. මේක කොහොම එල්ලලා තියෙනවද මන්දා. අහසේ ලස්සනට තරු පායලා වගේ නේද? ඔව්, ඒ තරම්ම ලස්සනට මේ පේන්නේ අපේ මාතෘ භූමිය ශ්‍රී ලංකාව. ගොඩ බහින්න ඔන්න මෙන්න. ඔන්න දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. මේ වෙලාවේ දැනෙන සතුට කියාගන්න වචන නැහැ. දවසක හවසක මේ ඊට පස්සේ දවසේ හවස බලන්නකො මේ රැලිවල ලස්සන මුහුදු රැළයි සන්සෙට් එකයි කියන්නේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති දේවල්. ඉතින් ගෝල් ෆේස් එකේ හවස එදා ගත උනේ ඔන්න ඔය විදිහට. යන්න කලින් රස ඉස්සවඩේක රස බලන්නත් අමතක කළේ නැහැ. ගෝල් ෆේස් ඇවිල්ලා ඉස්සවඩේ එකක් කන්නේ නැතුව යන්න බෑනේ. දෙවනි දවසේ පොඩි ගමනක් යන්නයි ලෑස්තිය. ඔයත් එනවද අපිත් එක්ක යන්න? දකුණු පුරවරයට තමයි යන්න ලෑස්ති වෙන්නේ. කෝ බලන්න මීට කලින් ගාලු ගිහිලා නැති කට්ටිය මේ ඉන්නේ. හරි ඉතින් හැම දෙයකම පළවෙනි පාරක් තියෙනවනේ. අපි නැවතුනේ මුහුද ළඟම තැනක. රැල්ල නම් හරිම ලස්සනයි. හැබැයි අම්මෝ ඔයාගේ ආඩම්බර. හරිම සැර රැල්ලක් තමයි තිබුණේ. බැලුවට කමක් නැහැ. ඒත් නාන්න යන එක නම් අවදානම් කියලා තමයි අපේ නවාතැනේ මැනේජර් මහත්මයා කිව්වේ. ඒකට කමක් නැහැ. මේ පූල් එක තියෙන හින්දා මං හිත හදාගත්තා. මේ ප්ලේස් එක ගැනත් කියන්න එපයි. තැන අපිට හිතට අල්ලලා ගියා. මුහුද ළඟ තියෙන හින්දා වීව් එකේ ඉතින් කොහොමත් ලස්සනයිනේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඇරෝ බීච් හොටෙල් තමයි ප්ලේස් එකේ නම. මුහුද පැත්තෙන් එන උඩඟත් හරිම සනීපයි. ඒ හින්දා අපි දෙන්න මෙතෙන්ට වෙලා ගොඩක් වෙලා කාලේ ගත කරා. ඇති තරමට මුහුද දිහා බලලා ඔන්න අන්තිමට මං පොතක් අරගෙන වාඩි වුණා. මේක මම ගොඩක් දවසක ඉඳලා කියවලා ඉවර කරගන්න උත්සාහ කරන පොතක්. නවල් එකක් නම් මේ වෙනකොට ඉවරත් වෙලා. ඒ වුණාට ඉතින් මේ වගේ පොත් කියවන්න ගියාම කම්මැලි හිතෙනවා හරි ඉක්මනට. ඒ මදිවට මේ වගේ ලස්සන වීව් එකකුත් ඉස්සරහා තියෙද්දි මට පොත් කියවන්න හිතුනේ නැහැ. මෙඩිටේෂන් වගේ දෙයක් බැරි වෙයිද? මොහොත දිහා බලාගෙන එකින් එක රැලි ගණන් කරනවා වගේ දෙයක්. මුළු හවස් වරුවම ඉතින් මෙහෙම තමයි ගෙවුනේ. මොහොතට මාව එපා වෙනකල් මම උතන හිටගෙන හිටියා. ටික වෙලාවකට පස්සේ අපිට හිතුණා ගෝල් ෆෝට් එකට එන්න ඕන කියලා. හීනියට පොඩ වැස්සකුත් තිබුණා. ඒත් ඉතින් අපි ඕවට සැලෙන්න හොඳ නැහැ.
විශ්වාස කරයිද මන්දා මේ තමයි මම ජීවිතේ ගාලු කොටුව දකින පළවෙනි වතාව. අහලා තිබුණා වගේම ගාලු පුරවරේ සිරි නම් හරිම ලස්සනයි. අපි මේ හදිසියෙම ආවේ මොකද කියලා දන්නවද? ගාලු කොටුවට සන්සෙට් එක කොහොමද කියලා බලාගන්න. දැනටමත් කීප දෙනෙක් එතෙන්ට ඇවිල්ලා. එයාලට කරදරයක් නොවෙන්න අපිත් පැත්තකින් වාඩි වුණා. බලාකුළු වලින් අහස බර වුණ තරමක වැහිබර කාලගුණයක් තමයි තිබුණේ. මේ වෙලාවේ පරිසරය හරීම සනීපයි. වටපිටාවත් හරියට ස්ටුඩියෝ එකක වගේ කලඑළිය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආවේ මෙන්න මේ ලස්සන සුවනියස් තියෙන කඩවල් ටික බලන්න. වෙලාවේ හැටියට අයිස්ක්‍රීම් එකක් වගේ තිබ්බනම් හොඳයි කියලා හිතුණා කන්න. බලන්නකෝ මේ වගේ තියෙන කැටයම්. ගෙදරක එලිමහනක එහෙම නැත්නම් හොඳට ඉඩකඩ තියෙන ස්තෝප්පුවක මේ වගේ ලස්සන කැටයමක් එල්ලලා තිබ්බොත් කොහොම තියෙයිද? මට හිතෙනවා ඒක හරිම ලස්සනට පෙනේවි කියලා. මුහුදේ නාන්නත් බැරි වුණ එකේ පූල් එකටවත් බැහැලා බලමුද? මොන හේතුවක් නිසාද මන් දන්නේ මම පූල් එකට යන්න කැමති මෙන්න මේ වෙලාවට. වැඩිය සද්ද බද්ද නැති අවුරස්නයක් නැති මේ වෙලාවේ වයිබ් එකට මං හරිම කැමතියි. ඒ විතරක් මේ වගේ ලස්සන පාටට ලයිට් දාන්නේ රැටනේ. ඊට පස්සේ එහා පැත්තේ මුහුදේ සද්ද අහගෙන මුහුදේ නානවා කියලා හිතාගෙන අපි පූල් එකේ නෑවා. හැබැයි ඒකත් නරකම නෑ යාළුවනේ. හෙට අලුත් වැඩක් තියෙනවා. එහෙනම් උදේම හම්බෙමු. good morning. ඊළඟ දවසේ උදේ. දැන් ඉතින් හබල් ගෑමක් තමයි තියෙන්නේ. කවදා කරපු වැඩද? මේ විදිහට හබල් ගහන වැඩේ නම් ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි කියලා හිතුණා. අපි මේ ගමන ගියේ වටපිටාව බල බල හරිම හිමින්. කලපියුර දෙපැත්තේ ඉන්න සත්තු, ගස්කොළන්, කුරුල්ලන්, මාළුවෝ බලන්න අපිට මේ මාමා හිතේ හැටියට වෙලාව දුන්නා. මේ තියෙන රත්ගම කලපුව. අපිට මේ වීව් එක මීදුම ඇවිල්ලා උදේ පාන්දරම හරිම ලස්සනට පෙනෙනවා. මේ වගේ ගමනක් යනකොට උදේ පාන්දර එහෙම නැත්නම් හවස් වෙලා අවුව අඩු වෙලාවක් බලලා යන එක කෝකටත් හොඳයි කියලා මට හිතුණා. ඔය අතරේ අපිට මේ මාමා කලපුව ගැන විස්තර කතන්දර එහෙම කියනවා. කලපුව මැදට වෙන්න හිටියේ මේ මාමයි අපි දෙන්නයි විතරයි. ඉතින් සොබාදහමට ගියාම අපිට දැනෙන නිස්කලංක බව මෙතනදි මට හොඳට දැනුණා. කයාකින් කියන්නේ සොබාදහම එක්ක කාලය ගෙවන්න තියෙන හොඳම ක්‍රමයක්.
දූපතක් මැද තියෙන වනවාසී ආශ්‍රමයක්. මේ තමයි දොඩම් දුව. ඉන් සමහර වෙලාවට මේ දූපතේ ඉඳලා ස්වාමීන් වහන්සේලා ඔරුවලින් පාරුවලින් එගොඩ වෙනවා දකින්න පුළුවන්. ඒක හරියට ජීවමාන සිතුවමක් වගේ. ඔය අතරේ මේ මාමා මට වතුරේ පාවලා ආව මලක් දුන්නා. ඉතින් මේ මලට කියන්නේ මෝදිල්ල කියලා තමයි කිව්වේ. මේ ඉන්නේ රාජාලියෙක්. එයාට එච්චර උස්ස ඉඳන් කොහොම මාළු පේනවද දන්නේ නැහැ. බලන්නකෝ අපිත් දන්නවා වගේ ඔව් ඔව් කියන හැටි. කයාකින් අතර මඟදී අපිට ගස් නගින්නත් තිබුණා. කොහොම හරි ඊට පස්සේ වැටෙන්නේ නැතුව බෝට්ටුවට නැග එකම හොඳයි. කූල් ලබයි මේ ඒ අතරේ පොද වැස්සකුත් වැටෙන්න පටන් ගත්තා. කබර ගොයා ළඟම තපස් රකින්නේ මානකොකෙක්. ඔය විදිහට උදේ පාන්දරම කයක් ගමන ඉවර කරලා අපි උදේ කෑම කන්න ආවා. ඔව් මේ කෑම පේනවා වගේම හරි රහයි. ඒ රසවත් කෑම වේලට පස්සේ අපි අපේ සුපුරුදු නවාතැනට ආවා. සීතල අහසක් යට සෞම්‍ය දේශගුණයක් ගුණසුම් වතුර. සීතල පළාතක ඉඳන් මේ දිහා බලනකොට මේක නම් වෙන්න බැරි දෙයක් කියලා තමයි හිතෙන්නේ. කෑම වෙලාවට දකුණු පළාතේ රස හොයාගෙන තමයි අපි ගියේ. ඒ යනකොට ළඟම තිබුණු මේ අවන්හලට අපි ගොඩ වැදුනා. මෙනු අයිටම් කීපයක්ම ඉදිරිපත් කළපු කෝකි මහත්මයාගෙන් අපි තෝරගත්තේ රසවත් බැදපු අලුත් මාළු කූරියෙක් එක්ක ඔන්න මම ඉල්ලගත්තේ රැප් එකක්. මේ තැන නම් හැමෝටම හුරු පුරුදු ඇති. කල්පේ බීච් එක. සැරට එන රැල්ලට හයියට අල්ලගෙන හිටියේ නැත්තම් අනතුරක් එහෙම වුණත් වෙන්න පුළුවන්. අනේ ස්නෝකලින් කරන්න කැමති අයට මෙතනින් ස්නෝකලින් සෙට් එකක් ගන්න පුළුවන්. ලස්සන මාළුත් ඉන්නවා බලන්න. අද දවසේ කාලගුණය නම් හරිම සෞම්‍යයි. අවුවේ සැර අඩුවෙන් දැනෙන මේ වගේ දවස්වලට මං වැඩියෙන් ආදරෙයි.
මට හිතෙන්නේ ගමනක් යන්න හොඳම කාලගුණය තමයි මේ කියලා. ඔය විදිහට තල්පේ මෝදු තිරයට සමුදුන්න අපි හවස් වෙනකොට හිතුවා කාලම ගෙදර ගියා නම් හොඳයි කියලා. ඊට පස්සේ හවස් වෙනකල් මේ වීදි පුරා ඇවිද ලස්සන බල ඉන්න එක තමයි අපි කළේ. අලුත් දවසක් උදා වෙලා. අද දවසේ මට මොනවද සබාදහමට දෙන්න තියෙන්නේ? මේ බුදු සුළඟට ස්තුතිවන්ත වෙන එක, සබාදහමේ සුවය විඳින එක වගේම පරිසරය අපිරිසිදු කරන කැලි කසල ඉවත් කිරීම. පුංචි ටොපි කොලයක් වෙන්න පුළුවන්. පරිසරය අවලස්සන කරන කවුරු හරි කෙනෙක් බිමට දාපු කොළ කෑල්ලක් වෙන්න පුළුවන්. බඩගින්න ඉන්නේ සතෙක්ට කෑම ටිකක් වතුර ටිකක් දෙන එක, පැලයකට වතුර ටිකක් දාන එක, ඔය වගේ සබාදහම වෙනුවෙන් අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඊළඟට අපි මේ කොහෙද යන්නේ? ඊළඟට අපි ආවේ ස්කූබා ඩයිවිං කරන්න. මේක නම් බය හිතෙන වැඩක්. මම මීට කලින් කවදාවත් කරලා නැති වැඩක්. ඒකට මොකද දැන් කන්සෙන්ට් ෆෝම් එකත් ෆිල් කරලා ඉවරයි. ආයෙ නම් ඉතින් හැරීමක් නැහැ. ඒ වගේම මට ඒ දවස්වල පීනන්නත් බෑ. ඉතින් කොහොම හරි බයෙන් මේ වැඩේට අත ගැහුවා. මේ පූල් එකේ අපිට පොඩි වෙලාවක ට්‍රේනින් එකක් දුන්නා. මූලික සංඥා ටික, හුස්ම ගන්න විදිහ, මුහුද යටදී අපි කරන්න ඕනේ මොනවද, නොකරන්න ඕනේ මොනවද, ඔන්න ඔය වගේ මතක තියාගන්න ඕන දේවල් අපිට කියලා දුන්නා. මේ ඉන්නේ අපේ ක්‍රූ එක. ඊයේ මෙතනට එන්න ලොකු උවමනාවක් තිබුණා. ඒ දැන් නම් ඒ උවමනාව කොහෙන් ගියාද නැහැ. කොහොම හරි වතුරට පැන්නට පස්සේ බය නැති වෙලා ගියා. මිදුන් වලට ගිය හැමෝම කියනවා වගේ මුහුද යට වෙනම ලෝකයක්. ඒ නිස්කලංක ලෝකය ගැන කියන්න මට වචන හොයාගන්න අමාරුයි. මේ ඉහළ පහළ යන හුස්ම වලට ඒ තරම් තදින් අවධානය දුන්න දවසක් මගේ ජීවිතේට තිබිලා නැතුව ඇති. මිනිත්තු කීපයකට භාවනාවක වගේ නිවීමක් මට දැනෙමින් තිබුණා. පීනන්න බැරි වුණත් ඇයි මම එදා කිමි දෙන්න ගියේ? සමහර වෙලාවට ඔය ප්‍රශ්නට උත්තරේ මේක වෙන්නත් පුළුවන්. ලෝකය හැඩ කරමින් කදිම විදිහට දි รา පත් වෙන මිනිස්සෙක් වෙන්න මට උවමනාවක් ඇති. මං හිතනවා අපි හුඟ දෙනෙක්ට ඒ වගේ සමාන අරමුණක් ඇති කියලා. එදා දවල් වෙනකොට අපි ආපහු කොළඹ පැත්තට ආවා. පවුලේ කට්ටියත් එක්ක පෝර්ට් සිටි එකට ගියා. තවමත් හදමින් පවතින නිසා වැඩි සෙනගක් නම් හිටියේ නැහැ. හැබැයි මෙතනට ලස්සනට කොළඹ නගරේ පේනවා. ආපහු යන ගමන් නෙළුම් කුළුණත් බලාගෙන තමයි ගියේ. ඉතින් ගිහින් එන්නම්. ඔයාගේ අවුරුදු මාසය පවුල අයත් එක්ක සතුටින් සෞභාග්‍යයෙන් ගෙවන්න වාසනාව ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාට සුබ සතියක් වේවා.